මට අද රිපෙයාර් එකට ආපු මෝටර් එකක් මේ මම මෝටරේ ගලවලා බැලුවා. බලන්නකෝ මේකේ තියෙන වතුර ප්‍රමාණය කොච්චර වතුර තියෙනවද කියලා. මේකේ කම්ප්ලේන්ට් එක උනේ මෝටරේ දානකොට ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා කියලා. දැන් බලන්න මේ මම එනේ ගලවපු තැනින් වතුර වැක්කිරෙනවා. ඔන්න බලන්න ඇතුළේ සම්පූර්ණ මලකඩ කාලා මේ වතුර තෙංගිලා. එතකොට මම ගලවලා බැලුවට පස්සේ සම්පූර්ණ වයින්ඩින් එකයි රොටර් එකයි ඇතුළේ කෝර් එකයි ඔක්කොම සම්පූර්ණම වතුර බේලා මලකඩ කාලා තියෙන්නේ. ඒක අපි රිප්ලේස් හදන්න දැන් ඔන්න බලන්න මම වොෂ් කරලා සම්පූර්ණ වොෂ් කරලා නැවත යථා තත්ත්වයට වයින්ඩින් එක පත් කරා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හීට් ට්‍රීට්මන්ට් එකක් කරලා සම්පූර්ණම වතුර ටික අයින් කරලා දැන් ඔන්න බලන්න නැවත මම සවි කරා. දැන් බිම මෝටරේ තියෙන්නේ බිම තියෙන්නේ. ඔන්න බලමු මෝටරේ ස්විච් එක ඔන් කරලා කොහොමද කියලා කියන එක. ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එළිම ඩ්‍රිප් ස්විච් එක හරහා සම්බන්ධ කරලා තියෙන්නේ. මිලි ඇම්පියර් 30 ග්‍රවුන්ඩ් වෙන ට්‍රිප් ස්විච් එකක්. සාමාන්‍ය ගෙදරකට දාන ට්‍රිප් ස්විච් එකට සම්බන්ධ කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. 100% සාර්ථකයි මෝටර රිපෙයාර් එක. ඔයාලත් බලන්න කරගන්න.